අද මේ Naruto series එකේ තියෙන 6 paths කියන්නේ. අපිට මේ 6 path කියන වචනය අහන්න පුළුවන් වෙන්නේ Nagato use කරපු 6 path ability වලින් සහ Hagoromo Otsutsugeගේ අන්වර්ථ නාමය Sage of 6 path වලින් නිසා. මුලින්ම Nagatoගේ 6 path powers ගැන කතා කරමු. Painට මේ 6 path abilities ලැබෙන්නේ ඔහු සතුව තිබුණ Rinnegan එක සහ අධික චක්‍ර reserve එක නිසායි. පළවෙනි එක තමයි Yahikoගේ ශරීරයේ දරපු Painගේ Tendo. එහෙම නැත්නම් දේව path එක. ඒකේ ප්‍රධානම ability එක වෙන්නේ gravity control එක. උදාහරණ තමයි Shinra Tensei සහ Chibaku Tensei. දෙවැනි path එක තමයි Shurado. එහෙම නැත්නම් අසුර path එක. ඒකේ විශේෂත්වය තමයි mechanical body modification සහ අව්‍යාජ දැරීම. 3. Ningendo එහෙමත් නැත්නම් human path. ඒකේ ability එක තමයි ශරීරයෙන් soul එක extract කිරීම සහ මනස කියවීම. 4. Chikushodo එහෙමත් නැත්නම් animal path. ඒකෙන් විවිධ වර්ගයේ බලවත් animals ලා summon කරන්න හැකියාව ලැබෙනවා. 5. Gakido එහෙමත් නැත්නම් ප්‍රේත path. මේ path එකෙන් චක්‍ර absorb කරලා ඕනම ninjutsu එකක් අවලංගු කරන්න හැකියාව ලැබෙනවා. 6. Jigokudo එහෙමත් නැත්නම් නරක path. මේ path එකෙන් King of Hell කියන විශේෂාත්මය සමන් කරන්න පුළුවන්. ඒක use කරලා අනෙකාගේ injuries heal කරන්න හෝ අලුත්ම 6 paths repair කරන්න පුළුවන්. එතකොට මොකද්ද Hagoromoගේ 6 paths කියන්නේ? ඒක හරියට Sage mode එකක senjutsu එකක් වගේ. Hagoromo විසින් මේ 6 path චක්‍ර Narutoට සහ Sasukeට ලබා දෙනවා. එමගින් Narutoට ඉහළ sensory ability එකක්, truth seeking orbs එකම පාවෙන්න හැකියාවක් සහ healing ability එකක් ලබා දෙනවා. ඒ වගේම Sasukeට විශේෂ space time ability එකක් ඇතුළත් Rinnegan එකක් awaken වෙනවා. ඔයාලගේ අදහසත් comment කරගෙන යන ගමන් like එකක් දාගෙන යන්න අමතක කරන්න එපා.